සුබ දවසක් ආදරණීය හැමෝටම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. අද වීඩියෝ එක පටන් ගන්නේ ලස්සන මල් ගොඩකින්. අපි ගියා IKEA එකේ පොඩි බඩු ටිකක් ගන්න. එතකොට තමයි මට මේ ලස්සන මල් ටික හම්බ වුණේ. ඉතින් මේ දවස් අපි IKEA එකට ගියා. ඒ වගේම තවත් කඩේකට ගියා. ගියේ මට ඉතින් අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න. ඉතින් මේ වගේ මල් ගොඩක් තිබුණා. මුලින් ඔයාලා දැක්කේ කලංචි වර්ග ටිකක්. මේ තියෙන නම් ගොඩක් අය ආස කරන බ්‍රොමීලියා වර්ග. මෙතන මං හිතන්නේ ඔක්කොම පාට ටික තිබුණා බ්‍රොමීලියා වල. ඒ වගේම මේ රැක් එකේ තිබුණා කැලතියා, එතකොට පෙපරෝමියා, ස්පයිඩර් ප්ලාන්ට්ස්, ඒ වගේ ලස්සන ගොඩක් වෙරයිටිස් තිබුණා. ඒ වගේම මෙන්න මේ මල බලන්නකො, මේක කලංචි වර්ගයක්. ඒකේ මලේ පාට හරිම ලස්සන ෂේඩ් එකක් වෙලා තිබුණේ. ඉතින් මම ඇත්තටම මේවා නම් මිලදී ගත්තේ නැහැ. මම හරිම ආසයි මෙන්න මේ පෙති පහක් වගේ පෙති හතරක් තියෙන මේ කලංචි මලට මල්ලගේ පුකුරු කලංචි මල් එක තියෙනවා. එතකොට මේක වින්ටර් කාලේ හිටවන මලක්. මේකේ නම නම් මට මතක නැහැ. මල්ලගේ තියෙනවා පාට දෙකක්. මේ සෙක්ෂන් එක බලන්නකො, මෙතන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් මේ ගොඩේ තිබුණා. කෙසෙල් පැල, ක්‍රෝටන් පැල, ලස්සන ඇග්ලිනෝමා වර්ග මේවා ගොඩක්. ඉතින් ඉස්සර අපේ ලංකාවේ මේ පැටවල් දිගට එහෙම හිටවපු ක්‍රෝටන් වර්ග එහෙම මෙතන තිබුණා. මෙන්න මේ රැක් එකේ තනිකර තිබුණ ලස්සන ඕකිඩ් වර්ග, මිනි ඕකිඩ්ස් වගේ වර්ග ගොඩක් තිබුණා. ඉතින් ඔයාලා බලන්නකො මේ ඕකිඩ්ස් වල තියෙන පාට දැක්කම ආසෙ හිතෙනව නේද? මේ සෙක්ෂන් එකේ තිබුණා ලස්සන හැඟීම් ප්ලාන්ට්ස් ටිකක්. ඉතින් හරිම ලස්සනයි මේ හැඟීම් ප්ලාන්ට්ස් ටිකත්. ඉතින් ඇත්තටම මේ දවස්වල නම් මේ මල්පල ගොඩක් අඩුයි. ඉතින් මං ගන්නවා මොකද අපිට දැන් වින්ටර් එකනේ. මං ආස කරන තවත් වර්ගයක් තමයි මේක. ගිය අවුරුද්දේ මල් ළඟ තිබුණා. හැබැයි මරුණා වින්ටර් එකේ. ඉතින් ඒ හින්දා මම මේ අවුරුද්දේ වින්ටර් එකේ ගන්නෑ කියලා හිතාගත්තා. හරි ලස්සනයි ඒ කොලේ පාට. මෙන්න මේ බලන්නකො ලස්සන චූටි පබුළු වගේ තියෙනවා. ඒකත් වින්ටර් කාලේට තමයි හිටවන්නේ. මේ තියෙන ඉතින් කැක්ටස් සකල්ලට ඔක්කොම තියෙන සෙක්ෂන් එක. මේකේ ඉතින් මේවා හිටවල තියෙන විදිහ බලන්නකො. ඉතින් ඔයාලට අදහස් ගොඩක් ගන්න පුළුවන්. මේකත් හරිම ලස්සනයි. ඒකේ ගල් ගොඩාක් ඒගොල්ලෝ අතරලා තියෙනවා. පස්වල හිටවල කැක්ටස් ටික. ඉතින් ගෙත ඇතුලේ කියන්නේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට ඔයාලා මේවා හදන්න කැමති නම් ඔයාලට මේක ගොඩක් වටිනවා. මෙතන තනිකර තිබුණේ සකර්ලන් කැක්ටස් වර්ග. මේ වලින් කිහිපයක් ඉතින් මල් ළඟ තියෙනවා. ඉතින් හරි ලස්සනයි ආස හිතෙනවා. නමුත් ඉතින් මම නම් දැන් පොඩක් හිත පාලනය කරගෙන ඉන්නේ මේවා මිලදී ගන්න. මොකද චූටි බබාලා දැන් 3ක් එක්ක ලේසින් මල් වලට ගොඩක් කැප වෙන්නත් ඕන හින්දා මල් ගැනීම අඩු කරලා මම ඉන්නේ. ඒත් ගියාම ඉතින් ගන්නවා. මේකත් ඉතින් හරිම ලස්සනයි. මම ආස කරන මලක්. ඒක මේ බයි කලර් කොළ තියෙන එක තියෙනවා. එතකොට නෝමල් කොළ තියෙන එකක් තියෙනවා. මල් ළඟ තිබුණා නේ මැරුණා ඉතින්. මේවා කොහොම මේ අවුට්ඩෝර් එකට ඉන්න ඕනේ මේ. ඉතින් හරිම ලස්සන ගාර්ඩන් එකට හිටවන්න මේ මල් ටික උනත්. මං හවස ගෙදර ආවට පස්සේ කේක් එකක් හදන්න පටන් ගත්තා. මට හිතුණා බටර් කේක් එකක්, ඒ කියන්නේ චොක්ලට් ෆ්ලේවර් එකයි බටර් කේක් එකට මික්ස් කරලාම හදන්න. ඒ කියන්නේ මාබල් කේක් එකක් වෙන්න. මොකද සෞන්දර්ය බබාලට ඉස්කෝලේ ගෙනියන්න මොකුත් තිබුණේ නැති හින්දා මම හිතුවා මේ විදිහට හදනවා කියලා. මම මේ ෆ්ලේවර්ස් දෙක භාවිතා කරන්නේ අපේ ගෙදර අපේ හස්බන්ඩ් චොක්ලට් කේක් කන්න කැමති නෑ. ඒත් අපේ පොඩි දෙන්නා චොක්ලට් කේක් කන්න තමයි කැමති. ඉතින් ඒ දෙගොල්ලන්ගේම ආසාවල් වලට මුල් තැන දීලා මට හිතුණා ෆ්ලේවර්ස් දෙකම මික්ස් කරලා මාබල් කේක් එකක් හදන්න. මම මෙතන බටර් 250යි, පිටි 250යි, සීනි 250යි තමයි යොදා ගන්න. මම බිත්තර 5ක් යොදා ගන්නවා. ඒ තමයි අපේ ගෙදර කිකිලියන්ගේ බිත්තර හරි චූටි. ඉතින් ඒ හින්දා මම බිත්තර 5ක් යොදා ගන්නවා. නමුත් සුපර් මාකට් එකක බිත්තර ගන්න කෙනෙක් නම් ඔයාලට බිත්තර 4ක් ඇති. ඉතින් අපි බිත්තර සුදු මද ටික මුලින්ම හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ අපි බිත්තර කහ මදයි සීනි හොඳට බීට් කරගන්නවා. ඒ විදිහට බිත්තර කහ මදයි සුදු මදයි හොඳට බීට් වුණාට පස්සේ තමයි මම බටර් එකතු කරන්නේ. මම වෙනස් විදිහකට තමයි මේ රෙසිපි එක හදන්නේ.
ඉතින් එතකොට මේ විදිහට මම කේක් එක හදනකොට ඔයාලට ඉතින් පේන්නේ මේක බැටර් එක ටිකක් ගණකම් වගේ මුලින්. නමුත් පස්සේ මේක දියාරු වෙන හැටි ඔයාලට පේන්නේ. ඒ කියන්නේ අපි බිත්තර සුදු මද අන්තිමට තමයි එකතු කරගන්නේ. ඉතින් මේ විදිහට බලන් ඉඳලා ඔයගොල්ලොත් හදලා බලන්න. අපි හැමදාම හදනට වඩා වෙනස් විදිහකට තමයි මම මේ කේක් එක හැදුවේ. ඉතින් මම නම් ආසයි විවිධ විදිහට අත්හදා බැලීම් කරන්න. ඉතින් මට මේක හොඳයි කියලා හිතුණා. ඉතින් එහෙනම් මම මේ රෙසිපි එක ඔයගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් පොඩි වෙනසකටත් එක්ක මේ විදිහට හදලා බලන්න කොහොමද ඔයගලන්ට රිසල්ට්ස් එක කියලා. ඉතින් මම මේ විදිහට හදාගත්තට පස්සේ අපේ බබාලට ඉතින් මට සතියේ දවස් 4-5ක් ඉතින් ප්‍රමාණවත් මේක ඒගොල්ලන්ට ගෙනියන්න දෙන්න. හවසටත් ඇවිල්ලා ඒගොල්ලෝ සමහරවිට කනවා. එතකොට ඉතින් ඒගොල්ලන්ට ඒ විදිහට කෑල්ලක් දෙකක් දීලා අපිට දවස් 5 මැනේජ් කරගන්න පුළුවන්. ගොඩක් රට යාලා ඉතින් කේක් එක දිගටම ගෙනියන්නේ නැති වුණාම මම යානට අතරින් පතරට පෑන් කේක් ඒ වගේ දේවල් හදලා දෙනවා. ඉතින් අද නම් ඉතින් මට හදාගන්න පුළුවන් වුණේ මේ කේක් එක විතරයි. ඉතින් සතියේ මැද දවසක මම පෑන් කේක්ස් ඒ වගේ හදලා දෙනවා. ඉතින් ඒ රෙසිපීස් උත් මම ඉස්සරහ වීඩියෝස් වලදී ඔයගලන්ට අරගෙන එන්නම්. මේ වොයිස් අස්සින් ඔයගලලා ඉතින් එක සද්ද ඇහෙන්න පුළුවන්. මම මොකද චූටි බබත් එක්ක තමයි මේ වෙලාවේ මගේ වීඩියෝ එකට වොයිස් කරන්නේ. ඉතින් මේ විදිහට දැන් ඔයාලට පේනවා ඉතින් බිත්තර කහමද එකයි සුදු සීනි අපි හොඳට බීට් කරගත්තා. එතකොට බිත්තර ඒ කහමදයි සීනි හොඳට බීට් වුණාම ලා කහ පාටක් වෙන්නේ. දැන් මම බටර් ටික එකතු කරගන්නවා. ඉතින් බටර් බිත්තර සීනි සියල්ල හොඳට බීට් කරගන්න. ඉතින් මේ මම මෙතනදී කියන්නේ මම මෙතන බටර් මේක ටිකක් හදා ගන්නවා. ඉතින් හැමෝම දන්නවනේ බටර් මේක කරන්නේ මොනවද කියලා. ඉතින් මම බටර් මේක හදලා ටිකක් තියෙන ඇත්තටම ඔයගොල්ලන්ට ඉතින් බටර් මිල්ක් නැත්නම් සාමාන්‍ය ෆ්‍රෙෂ් මිල්ක් වගේ දෙයක් භාවිත කරන්න පුළුවන්. ඉතින් මම බටර් ටිකක් යොදා ගන්න තවත් රසය වැඩි වෙන්න හින්දා. මේ විදිහට බීට් කරන් යද්දී මම මේකට එකතු කරගන්නවා වැනිලා පැකට් එකක්. ඔයගොල්ලන්ට මෙෂර් කරලා ගන්න ඕන නම් වැනිලා මේ තේ හැඳි දෙකක් එකතු කරගත්තාම ඇති. ඊට පස්සේ මම පිටියකට එකතු කරගන්නවා මේ විදිහට බේකින් පවුඩර් ග්‍රෑම් 10ක්. ඉතින් මේ වගේ පැකට් එකක් ගත්තත් හරියි. ඉතින් ඒ සියල්ලම හොඳට මික්ස් කරලා මම ඒ ටික පෙනේරින් හලා ගන්න ගමන් කෙලින්ම අර බටර් සීනි බිත්තර මිශ්‍රණයට එකතු කරගන්නවා. ඉතින් කලින් හලලා තියාගත්තත් ලේසි. ඉතින් මම මේ විදිහට තමයි එකතු කරගන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කලින් ලෑස්ති කරගන්න. ඉතින් මේ විදිහට හොඳට පිටි ටික එකතු කරගෙන අපි හොඳට බැටර් එක බීට් කරගන්න ඕනේ. මේ විදිහට පිටි ටික එකතු කරගත්තට පස්සේ අපිට සාදගත්ත බටර් මිල්ක් ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මේකට කිරියකට විනා කිරි තේ හැන්දක් වගේ වෙන්න තමයි එකතු කරගත්තේ. ඉතින් මේට වැඩිය තේ හැන්ද එකමාරක් වුණත් කමක් නැහැ. ඉතින් මේක කලින් හදලා තිබ්බොත් තමයි බටර් මිල්ක් එක හොඳයි. ඉතින් මම කලින් හැදුවේ නෑ. ඔයාලා දකින්න ඇතිනේ. කේක් එක හදන අතරතුර තමයි බටර් මිල්ක් එක හදාගත්තේ. ඉතින් අපි බටර් මිල්ක් එකෙන් ටික එකතු කරන ගමන් කේක් එක හොඳට බැටර් එක මික්ස් මේ බීට් එකෙන් හොඳට බීට් කරගමු. අපි දැන් බීට් කරගත්ත මේ පිටි මිශ්‍රණයට කලින් බීට් කරගත්ත බිත්තර සුදු මදයකින් ටික එකතු කරගෙන ආයෙත් බීට් කරගමු.
මේ විදිහට බීට් කරගත්ත අපේ බැටර් එක අපි දැන් කොටස් දෙකකට වෙන් කරගමු. එක කොටසකට මම එකතු කරගන්නවා චොක්ලට් පවුඩර්. අනිත් කොටස අපි කෙලින්ම බටර් ෆ්ලේවර් එකෙන්ම තියෙනවා, වැනිලා ෆ්ලේවර් එකෙන්ම. ඉතින් මම මෙතනදී මුලින්ම චොක්ලට් පවුඩර් ටික හලා ගන්න නැතුව තමයි එකතු කරේ. එතකොට ටිකක් කැටි වුණා. ඉතින් අනිවාර්යයෙන්ම චොක්ලට් පවුඩර් එකතු කරනවා නම් පෙනේර් එකෙන් හලලා එකතු කරන්න. එතකොට ලේසි වෙලාව යන්නේ නැත්නම් අතන කැට වගේ වැටුණා. ඉතින් අපිට ඒක ටිකක් දිය කරගන්න වගේ වෙලා යනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම පෙනේර් එකෙන් හලාගෙන චොක්ලට් පවුඩර් ටික එකතු කරන්න. එතකොට වෙලාව යන්නේ නැහැ. අපිට ලේසියෙන් පස්සේ හදාගන්න පුළුවන් චොක්ලට් මේක ෆ්ලේවර් එක. දැන් මේ විදිහට හලාගෙන එකතු කරගත්ත චොක්ලට් පවුඩර් ටික හොඳට මිශ්‍ර කරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පාට එනතෙක් අපි අපේ චොක්ලට් ෆ්ලේවර් එක එන්න අපේ කේක්ස් මිශ්‍රණයට චොක්ලට් ටික එකතු කරගමු. හැම කෙනෙක්ම දන්න දෙයක්. ඉතින් බබල් කේක් එකක් හදාගන්න විදිය. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඔයාලට කැමති විදිහට ෆ්ලේවර්ස් ටික එකතු කරගනිමින් මිශ්‍රණය එකතු කරගන්න. තැටියට මම මෙතන ඔය පේපර් එකක් අදාගෙන තියෙනවා මගේ කේක් ට්‍රේ එකට බටර් ටිකකුත් ගහලා. ඉතින් අපි මේ විදිහට එකතු කරගත්ත අපේ කේක් මිශ්‍රණය උෂ්ණත්වය සෙල්සියස් ආංශක 180ට විනාඩි 30ක් 35ක් අතර බේක් කරන්න පුළුවන්. මගේ oven එකත් ඇත්තටම ගොඩක් ඉක්මනට කර වෙන්න බලන oven එකක්, ටිකක් පරණ එකක්. ඉතින් ඒ හින්දා මම විනාඩි 30ක් වගේ තමයි තියන්නේ. ඉතින් ඔයගලන්ගේ oven එකේ අනුව උෂ්ණත්වය සහ වේලාව ඔයගලන්ට තීරණය කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි බේක් කරගත්ත අපේ මාබල් කේක් එක. උඩ නම් පොඩ්ඩක් ක්‍රැක් වෙලා තිබුණාට කේක් එක හොඳ සොෆ්ට් එකට තිබුණා. ඉතින් ඔයාලත් මේ විදිහට රෙසිපි එක try කරලා බලන්න. රස කොහොමද කියලාත් මට කියන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසක අලුත් එකක් කරන් එන්නම්කෝ. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම.